නෑ අපි නෑ මෙහෙම දෙයක් තියෙනවා. එතන ඇවිල්ලා ඇත්තටම විදුලි බල මණ්ඩලයේ එතුමා ඇවිල්ලා නිලධාරියෙක් මොනවාද වැඩසටහනක් විතර නිලධාරියෙක්. හැබැයි වෘත්ති සමිතියක් ළඟදී වෘත්ති සමිතියක් ආරම්භ කරගෙන එතන මම හිතනවා කඩාකප්පල්කාරී ක්‍රියාකරන ඒක තමයි අපි බොහොම කාරුණිකව කිව්වා. නමුත් මෙතන මේ සාකච්ඡාව හොඳට යනකොට යම් කිසි මේ ප්‍රශ්නයක් මැදි කරන් තමයි පුද්ගලයා ආවේ. වෙනත් අරුමුණක් හිතේ තියාගෙන මම නැතුව එහෙම නැතුව වෘත්ති සමිතිය ඇතුළේ වෘත්ති සමිතියත් ඇමතිවරයාත් අතර ඇති වෙච්ච ගැටුමක් නෙමෙයි ඒක. බාහිර පාර්ශ්වයක් ඉතින් ඒ වෙලේ සිද්ධ කරච්ච කාරණයක් කියන එක තමයි පැහැදිලිව කියන්න තියෙන්නේ. පැහැදිලිවම නෑ අපි නම් ඇතුළේදී නම් එහෙම දෙයක් නෑ. අපේ ආරක්ෂකයන් මම හිතන්නේ එළියට දැම්ම පවුන එළියේදී සිද්ධ වෙන මම නම් දැක්කේ නෑ. ඇතුළේදී එහෙම කිසිම දෙයක් පහර දීමක් සිද්ධ වුණේ නෑ. බොහොම පැහැදිලිව දොරෙන් එළියට දාලා එක්කලා පල්ලෙහාට එක්කරන් ආ විතරයි ආරක්ෂකයන් ඒක මෙතන කිව්වා එළියට එක්ක යන්න කියලා මෙයා. ඒක අපි දැක්කේ නෑ මෙතෙන්දී. පැහැදිලිව නෑ වීඩියෝ නේ. එතුමා සාකච්ඡාව යන අතරතුර මැදින් පැනලා ලිපියක් බාර දෙන්න කියලා සාකච්ඡාව වෙනත් මානයකට අරන් යන්න උත්සාහ කරා. ඒක තමයි ප්‍රධාන මුදේ ඇමතිවරයා කිව්වා. මොකද එතුමා මේ ලිපියට අත්සන් කරපු නැති උසමිති නියෝජිතයෙක්. මේ ළඟදී මේ සුමාන දෙකක්වත් වෙන්නේ නැහැ. සමිතිය මං හිතන්නේ පිහිටවගෙන ඉතින් වෙනත් අරමුණක් වෙන්නේ නැති සමහර දේශපාලන ඇජෙන්ඩාවක් තිබුණා ඒක දන්නේ නැහැ. නමුත් මේ අදට නොගැලපෙන තත්ත්වයක් තමයි ඇතුළේදී ඇති කරේ. ඒක තමයි ප්‍රධාන හේතුව උනේ. ඒ කියන්නේ ඔබතුමා කියන්නේ ඔහු විසින් මේ ජීවිත සාකච්ඡාව පැහැදිලිව අපිට දැන් තියෙන එක. මොකද මේ අද මේ අපි එදා දීපු කරුණු 24 සම්බන්ධ ලියුමට අත්සන් කරපු උරුසල් සීලු දෙනා මෙතන සහභාගී වුණා. ඒන් බාහිර පාර්ශ්වයක් මෙතෙන්ට අද ඇවිල්ලා මේ වගේ වැඩක් කරගෙන ඉතින් මේ වැඩේ කඩාකප්පල් කරන්න කියන එක තමයි අපිට දැනෙන්නේ පැහැදිලිවම. ඒ කියන්නේ 24 මේගොල්ලෝ හිටියද? නෑ පැහැදිලිවම නෑ. ඒ කියන්නේ 24 මේගොල්ලෝ හිටියා අද ආරාධනයක් තිබුණේ නැද්ද? නෑ ආරාධනයක් තිබුණේ නෑ. පැහැදිලිවම අර. පැහැදිලිව. නැත්නම් ඒක එතන මෙතන ආරක්ෂකයන්ගෙන් මම හිතන්නේ අඩුපාඩුවක් වෙන්නේ නැති. ඒක පැහැදිලිව කිව්වා ඇමතුමා ඔයා වාඩි වෙලා ඉන්න කල්පනා කරන්න නැතුව වාඩි වෙලා ඉන්න. ඇමතුමා කිව්වා ඔයා මෙතන සාකච්ඡාට අදාළත් නැහැ. නමුත් ඔයා වාඩිලා මේක සාකච්ඡාවට අහුම්කම් දෙන්න. හැබැයි ඒකෙනු පිට ගිහිල්ලා කටයුතු කරන්න ඉන්න තමයි